بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත වූ අල්ලාහ්ගේ නාමයෙනි. سبح لله ما في السماوات وما في الأرض وهو العزيز الحكيم. අහස්හි ඇති දෑ හා මහ පොළොවේහි ඇති දෑ අල්ලාහ්ව සවිසුද්ධ කරති. තවද ඔහු සර්ව බලධාරීය මහා ප්‍රඥාවන්තය. هو الذي أخرج الذين كفروا من أهل الكتاب من ديارهم لأول الحشر. ධර්ම ග්‍රන්ථලත් ජනයා අතරින් දේවත්වය ප්‍රතික්ෂේප කළවුන් ඔවුන්ගේ නිවෙස් වලින් පළමු පහර දීමේදී පිටුවහල් කළේ ඔහුය. ما ظننتم أن يخرجوا وظنوا أنهم مانعتهم حصونهم من الله فأتاهم الله من حيث لم يحتسبوا وقذف في قلوبهم الرعب. ඔවුන් පිටුවහල් වී යනු ඇතැයි නුඹලා නොසිතූහ. තවද තම බලකොටු අල්ලාහ්ගෙන් තමන් ආරක්ෂා කරනු ඇතැයි ඔවුහු සිතුවෝය. එවිට අල්ලාහ්ගේ ප්‍රකෝපය ඔවුන් නොසිතූ පරිදි ඔවුන් වෙත පැමිණියේය. يخربون بيوتهم بأيديهم وأيدي المؤمنين فاعتبروا يا أولي الأبصار. ඔවුන්ගේ සිත් තුළ බිය ඇති කළේය. එහෙයින් ඔවුන්ගේ නිවෙස් ඔවුන්ගේම අත්වලින් හා දේව විශ්වාසවන්තයින්ගේ අත්වලින් විනාශ කර දෙමුවෝය. අහෝ ප්‍රබුද්ධ ජනයිනි, මෙයින් නුබලා පාඩම් ලබනු. ولولا أن كتب الله عليهم الجلاء لعذبهم في الدنيا ولهم في الآخرة عذاب النار. තවද එසේ පිටුවහල් කිරීම ඔවුනට අල්ලාහ් නියම කර නොතිබුණේ නම් මෙලොවෙහිම ඔහු ඔවුනට සැබවින්ම දඩුවම් කරන්නට තිබුණි. තවද ඔවුනට මතුලොවෙහි නිරාගින්නේ දඩුවම ඇත. ذلك بأنهم شاقوا الله ورسوله ومن يشاق الله فإن الله شديد العقاب. එය ඔවුහු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධව ක්‍රියා කළ බැවිනි. තවද කවරෙකු අල්ලාහ්ට විරුද්ධ වන්නේද එවිට නියත වශයෙන්ම අල්ලාහ් දඩුවම් දීමෙහි දැඩිය. ما قطعتم من لينة أو تركتموها قائمة على أصولها فبإذن الله وليخزي الفاسقين. නුඹලා යම් රට ඉඳි ගසක් කපා දැමුවද එසේ නැතහොත් එය එහි මුල් මත තිබෙන්නට හැරියද එය අල්ලාහ්ගේ අනුමැතියෙනි. තවද ඔහු දුෂ්ටයින් නින්දාවට පත් කරනු පිණිසය. وما أفاء الله على رسوله منهم فما أوجفتم عليه من خيل ولا ركاب ولكن الله يسلط رسله على من يشاء والله على كل شيء قدير. ඔවුන්ගෙන් තම දූතයාණන් හට අල්ලාහ් කවර දෙයක් පිරිනැමුවේද ඒවා ලබා ගැනීම සඳහා නුඹලා අශ්වයින් හෝ ඔටුවන් හෝ දක්කාගෙන ගියේ නැත. එහෙත් අල්ලාහ් තමන් අභිමත කරන අය වෙත තම දූතවරුන් පවරනු ඇත. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය. ما أفاء الله على رسوله من أهل القرى فلله وللرسول
فلله وللرسول ولذي القربى واليتامى والمساكين وابن السبيل ගම් වාසීන්ගෙන් අල්ලාහ් තම දූතයානන්ට යුද සම්පත් වශයෙන් ලබා දුන් දෑවනාහි එය අල්ලාහ්ටද ඔහුගේ දූතයානන්ටද සමීප ඥාතීන්ටද අනාථයින්ටද දුගියන්ටද මගියන්ටද හිමිය. كي لا يكون دولة بين الأغنياء منكم وما آتاكم الرسول فخذوه وما نهاكم عنه فانتهوا واتقوا الله إن الله شديد العقاب. එය නුබලා අතරින් වූ ධනවතුන් අතර පමණක් පරිහරණය නොවනු පිණිසය. තවද රසූල් වරයා නුබලාට කුමක් පිරිනැමුවේද එය නුබලා ගනු. තවද ඔහු නුබලාට යමක් වැළැක් වූයේද නුබලා වැළකී සිටිනු. තවද අල්ලාහට බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් දඩුවම් දීමෙහි දැඩිය. للفقراء المهاجرين الذين أخرجوا من ديارهم وأموالهم يبتغون فضلا من الله ورضوانا. ඔවුන්ගේ උපන් නිවෙස් වලින් හා ඔවුන්ගේ වස්තුවෙන් පිටුවහල් කරනු ලැබූ දිලිඳු මුහාජිර්වරුන්ටද කොටසක් හිමිය. ඔව්හු අල්ලාහ්ගෙන් වූ අනුග්‍රහය හා තෘප්තිය සොයති. وينصرون الله ورسوله أولئك هم الصادقون. තවද ඔව්හු අල්ලාහට හා ඔහුගේ දූතයානන්ට උදව් කරති. ඔව්හුමය සත්‍යවාදීහු. والذين تبوأوا الدار والإيمان من قبلهم يحبون من هاجر إليهم ولا يجدون في صدورهم حاجة مما أوتوا. තවද මදීනාව වාසස්ථාන බවට පත්කරගත් ඔවුනට පෙර විශ්වාසය ඇති කරගත් අයටද එනම් අන්සාරිවරුන්ටද කොටසක් හිමිය. උපන් දේශයෙන් නික්ම වී ඔවුන් වෙත පැමිණි මුහාජිර් අයව ඔවුහු ප්‍රිය කරති. ඔවුනට දෙනු ලැබූ දෑ පිළිබඳව අවශ්‍යතාවක් ඔවුන්ගේ සිත් තුළ දකින්නට නොවිය. ويؤثرون على أنفسهم ولو كان بهم خصاصة ومن يوق شح نفسه فأولئك هم المفلحون. තමන්ට අවශ්‍යතාවක් තිබුණද තමන්ට වඩා ඔවුනට මුල් තැන දෙති. කවරෙකුගේ සිත මසුරුකමින් ආරක්ෂා කරනු ලබන්නේද ඔවුහුමය ජයග්‍රාහකයෝ. والذين جاءوا من بعدهم يقولون ربنا اغفر لنا ولإخواننا الذين سبقونا بالإيمان. තවද ඔවුනට පසුව පැමිණියවුන් අපගේ පරමාධිපතියාණනි අප හා දේව විශ්වාසයෙන් අපට පෙර ඉකුත්ව ගිය අපගේ සහෝදරයින්ට සමාව දෙනු මැනව. ولا تجعل في قلوبنا غلا للذين آمنوا ربنا إنك رؤوف رحيم. විශ්වාස කළවුන් පිළිබඳව ද්වේෂයක් අපගේ සිත් තුළ ඇති නොකරනු මැනව. අපගේ පරමාධිපතියාණනි නියත වශයෙන්ම නුඹ සෙනෙහවන්තය මහා කරුණාන්විතය යැයි පවසති. ألم تر إلى الذين نافقوا يقولون لإخوانهم الذين كفروا من أهل الكتاب. නුඹලා බැහැර කරනු ලබන්නෙහු නම් අපද නුඹලා සමග බැහැරවන්නෙමු. නුඹලා විශේෂෙහි කිසිවිටක කිසිවකුට අපි අවනත නොවන්නෙමු.
لئن أخرجتم لنخرجن معكم ولا نطيع فيكم أحدا أبدا وإن قوتلتم لننصرنكم والله يشهد إنهم لكاذبون. නුඹලා පහර දෙනු ලැබුවෙහුනම් අපි නුඹලාට උදව් කරන්නෙමු යැයි ධර්ම ග්‍රන්ථ ලැබුවන් අතරින් ප්‍රතික්ෂේප කළා වූ ඔවුන්ගේ සහෝදරයින්ට පවසන කුහකයින් දෙස නුඹ නොදුටුවෙහිද? තවද නියත වශයෙන්ම ඔවුහු බොරුකාරයෝ යැයි අල්ලා සාක්ෂි දරයි. لئن أخرجوا لا يخرجون معهم ولئن قوتلوا لا ينصرونهم ولئن نصروهم ليولن الأدبار ثم لا ينصرون. ඔවුන් බැහැර කරනු ලැබුවේ නම් ඔවුන් සමග කුහකයින් වන මොවුහුද බැහැර නොවෙති. තවද ඔවුනට පහර දෙනු ලැබුවේ නම් මොවුහු ඔවුනට උදව් නොකරති. සැබවින්ම ඔවුහු මොවුනට උදව් කළේ නම් ඔවුහු ආපස්සට හැරී යනු ඇත. පසුව ඔවුහු උදව් කරනු නොලබති. لأنتم أشد رهبة في صدورهم من الله ذلك بأنهم قوم لا يفقهون. අල්ලාහට වඩා නුඹලා කෙරෙහි දැඩි බියක් ඔවුන්ගේ හදවත් තුල පවතී. එය නියත වශයෙන්ම ඔවුන් වටහා නොගන්නා පිරිසක් බැවිනි. لا يقاتلونكم جميعا إلا في قرى محصنة أو من وراء جدر بأسهم بينهم شديد. ආරක්ෂිත ගම්මානයක් තුල සිට හෝ බැමිවලට පසුපසින් සිට හෝ මිස නුඹලා සමග එක්ව ඔවුහු සටන් නොකරති. ඔවුන්ගේ සතුරුකම ඔවුන් අතර ප්‍රබලය. تحسبهم جميعا وقلوبهم شتى ذلك بأنهم قوم لا يعقلون. ඔවුන් එක්ව සිටිනු ඇතැයි නුඹ සිතන්නේහිය. එහෙත් ඔවුන්ගේ හදවත් බින්න වී ඇත. එය ඔවුන් අවබෝධ කරගන්නා පිරිසක් නොවන බැවිනි. كمثل الذين من قبلهم قريبا ذاقوا وبال أمرهم ولهم عذاب أليم. ඔවුහු ඔවුනට සුළු කලකට පෙර ඔවුන්ගේ විශේෂෙහි වූ දඩුවම භුක්ති විඳි අය මෙනි. තවද ඔවුනට වේදනීය දඩුවමක්ද ඇත. كمثل الشيطان إذ قال للإنسان اكفر فلما كفر قال إني بريء منك إني أخاف الله رب العالمين. කුහකයෝ ෂයිතාන්ගේ උපමාවට සමානය. එනම් නුඹ ප්‍රතික්ෂේප කරනු යයි ඔහු මිනිසාට කී විට එසේ මිනිසා වන ඔහු ප්‍රතික්ෂේප කළ කල්හි නියත වශයෙන්ම මම නුඹෙන් ඉවත් වූ යෙක්මි. ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහට නියත වශයෙන්ම මම බිය වෙමි යයි ඔහු එනම් ෂයිතාන් පවසයි. فكان عاقبتهما أنهما في النار خالدين فيها وذلك جزاء الظالمين. ඔවුන් දෙදෙනාගේ අවසානය නියත වශයෙන්ම ඔවුන් දෙදෙනා නිරාගින්නට වනු ඇත. ඔවුහු එහි සදාතනිකයින්ය. තවද එය අපරාධකරුවන්ගේ ප්‍රතිවිපාකයයි. يا أيها الذين آمنوا اتقوا الله ولتنظر نفس ما قدمت لغد واتقوا الله إن الله خبير بما تعملون. අහෝ දේවත්වය විශ්වාස කළවුනි. නුඹලා අල්ලාහට බිය බැතිමත් වනු.
තවද සෑම ආත්මයක්ම හෙට දිනට තමා ඉදිරිපත් කළේ කුමක්දැයි බලත්වා. තවද නුඹලා අල්ලාහට බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්තය. ولا تكونوا كالذين نسوا الله فأنساهم أنفسهم أولئك هم الفاسقون. තවද නුඹලා අල්ලාහව අමතක කළවුන් මෙන් නොවනු. එහෙයින් ඔහු ඔවුන් ගැන ඔවුන්ටම අමතක කෙරෙව්වේය. ඔවුහුමය දුෂ්ටයෝ. لا يستوي أصحاب النار وأصحاب الجنة أصحاب الجنة هم الفائزون. නිරාගින්නේ වාසීහු හා ස්වර්ග උයනේ වාසීහු සමාන නොවෙති. ස්වර්ග උයනේ වාසීහු වන ඔවුහුමය ජයග්‍රාහකයෝ. لو أنزلنا هذا القرآن على جبل لرأيته خاشعا متصدعا من خشية الله وتلك الأمثال نضربها للناس لعلهم يتفكرون. මෙම කුරාණය අපි කන්දක් මතට පහල කළෙමු නම් අල්ලාහ් ගැන වූ බිය හේතුවෙන් එය දෙදෙලා යමින් යටහත් වනු නුඹ දකිනු ඇත. එම උපමාවන් ජනයා වටහා ගත හැකි වනු පිණිස ඒවා අපි ඔවුනට ඉදිරිපත් කරන්නෙමු. هو الله الذي لا إله إلا هو عالم الغيب والشهادة هو الرحمن الرحيم. ඔහුය අල්ලාහ්. ඔහු වනාහි ඔහු හැර වෙනත් කිසිදු දෙවිඳෙකු නොමැත. ගුප්තය හා දෘශ්‍යමාන දෑ පිළිබඳ සර්වඥානීය. ඔහු අපරිමිත දයාන්විතය. අසමසම කරුණාන්විතය. هو الله الذي لا إله إلا هو الملك القدوس السلام المؤمن المهيمن العزيز الجبار المتكبر سبحان الله عما يشركون. ඔහුය අල්ලාහ්. ඔහු වනාහි ඔහු හැර වෙනත් කිසිදු දෙවිඳෙකු නොමැත. ඔහු රජුය, පාරිශුද්ධය, සාමය ඇති කරන්නාය, අභයදායීය, සංරක්ෂකය, සර්ව බලධාරීය, මහෝදරයාණන්ය. ඔවුන් ආදේශ කරන දෙයින් අල්ලාහ් සුවිශුද්ධය. هو الله الخالق البارئ المصور له الأسماء الحسنى يسبح له ما في السماوات والأرض وهو العزيز الحكيم. ඔහු අල්ලාහ්ය, මැවුම්කරුය, උත්පාදකය, මූර්තිකරුය. ඔහුට අලංකාර නාමයන් ඇත. අහසෙහි හා මහ පොළොවේ ඇති දෑ ඔහු සුවිශුද්ධ කරති. තවද ඔහු සර්ව බලධාරීය, මහා ප්‍රඥාවන්තය.